කාට එක ඉන්න ඕනේ. දැන් හිතාමුකෝ දැන් මේ දවස් මම හොඳම උදාහරණයක් දෙන්නම්. මෙයාට හරිද අප් එක ගහන්න උදව් කරාන මෙතන මේ මල්ලි උඹලා හැමෝම උදව් කරා. මම කියන්නේ අන්න ඒක. දැන් හිතන්නකෝ මෙයා උදව් කරන්න ඕනේ ඔයාට. ඔයා මොකක් කර දෙයක් පුරුදු වෙනවා නම් මෙතන කවුරුත් නැත්තම් ඉන්නෙත් මෙයා නම් වයිස් කැප්ටන් කියන එක හරි උපනායකයා හරි කවුරු හරි මම වුණත් උදව් කරන්න. දැන් උඹලට අයිටම් එක ප්‍රැක්ටිස් කරන්න මම අත දීලා නැද්ද? තියෙනවනේ. හරිද? ඒ වගේම තමයි හැමෝම ඒ වගේ. මේ මල්ලේ අම්බා මොකද්ද බං උඹට අත දෙන දේ තියලා එපා වෙනවා. අන්න එහෙම කියනවනේ. එහෙම නෙමෙයි. ඒකෙදි එකමුතුකමක් නැහැ. ඇයි එහෙම කියන්නේ? කම්මැලි හින්දාද? බැරි හින්දාද? නෑ. උඹ කැමති නැහැ. ඌ ගේමක් ගහනවා. මෙතන ඉන්න අපේ ටීම් එකේ ඉන්න කවුරු හරි අයිටම් එකක් හොඳට පුරුදුලා ගේමක් ගැහුවා කියන්නේ ඌ නිසා ටීම් එකේ නමක් යනවා. ඌ ඒ දේ හරියට පුරුදු නැයෙන් පස්සේ ඌගෙන් ඒක ලේසියෙන්ම කරන්න විදිය අපිට ඉගෙන ගන්න පුළුවන්.